කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් ඔන්න දවස් ගානකට පස්සේ මං ආයෙමත් මගේ බෝඩිමට යනවා. මොකද හෙට ඉඳන් මං ආයෙත් ඩියුටි. ඉතින් දවස් ගානක නිවාඩුවක්. අසනීප වෙච්ච නිසා මට ගෙදර එන්න පුළුවන් වුණා. ඉතින් යනකොට බස් එකේ මම ආසම දේ තමයි මෙන්න මේ කොළ පාට දිහා බලාගෙන යන එක. ඒකත් එක්ක අහස පේන විදිහ මං හරිම ආසයි. ඇත්තටම හිත නිවෙනවා. මං ගැන හිතන්න, අනාගතය ගැන කල්පනා කරන්න, ඒ වගේම අතීතේ වෙච්ච දේවල්, මතක පිරිච්ච දේවල් කල්පනා කරන්න හොඳම විදිහ තමයි මේ යන්නේන ගමන් පේන කොළ පාට දිහා බලාගෙන යන එක. මන් දන්නේ නැහැ ඔයාලට කොහොමද කියලා. ඉතින් ඒ කොහොම වුණත් අමාරුම දේ තමයි දවස් ගාණක් ගෙදර ඉඳලා ගෙදර අය දාලා යන එක. මං ආසම නැති දේ ඒක තමයි. කොච්චර වුණත් හරිම පාඩුයි. ඩියුටි යන්න ඕන නිසා හිත හදාගන්න වුණාට ඇත්තටම ඉතින් ආදරණියන්ගෙන් වෙන් වෙලා ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද කියන එක ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් අනාගතයේ දේවල් ලබා ගන්න, අනාගතයේ දේවල් වෙනුවෙන් සමහර දේවල් අපිට කැප කරන්නම වෙනවා. ඉතින් පොඩි බඩගින්නක් ආවා. ඉතින් බස් එකත් නැවැත්තුවා කෑම කන්න. මාත් කී පැකට් එකක් බිව්වා. ඉතින් ওই විදිහට මං ආයෙත් යනවා බෝඩිමට. කී පැකට් එකක් බීලා ගිහින් එන්නම්.